සුබ දවසක් කියලා හැමෝටම ඉතින් අදත් දැන් වගේම ඉතින් ආවා වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. මම මේ වැඩට යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ උඩ්මෙතා මෙට්‍රෝ එක ළඟ. ගන්න කල් ලයිට් ගානක් නැහැ. ට්‍රැෆික් ලයිට් එක එහෙ යනවා. මේ මෙට්‍රෝ ස්ටේෂන් එකට දෙපැත්තෙන්ම එන්ටර් වෙන්න පුළුවන්. මේ තියෙන වම් පැත්තේ අර පොඩි පාලමක් වගේ තියෙන. එතනින් යන්නත් පුළුවන්. එහා පැත්තෙනුත් පුළුවන්. නැත්නම් අර මිනිස් එළියට එන්නේ එතෙන් තමයි. අතනින් යහම එතන පඩි පෙළකුත් තියෙනවා, ලිෆ්ට් එකකුත් තියෙනවා, යන්න පුළුවන්. දින උඩේ රහට යන්න. එතන ඔයාලට පේනනේ බයිසිකල් දාලා තියෙනවා. ඒ බයිසිකල් දාලා තියෙන්නේ මේ මෙට්‍රෝ එකේ යන කට්ටිය වැඩට යන අය උදේ උතන දාලා යන්නේ. සේෆ්ටි එතන. ඒක නිසා එතන දාලා යනවා. ලොක් කරලා ගියාම කවුරුත් අල්ලන්නේ. එතන දාන්න තියෙනවා මේ අර බ්‍රැකට් හයි කරලා තියෙන බයිසිකල් දාලා ලොක් කරලා යන්න පුළුවන්. පාරේ සෙනගත් අඩුයි දැන්. තරම් තින් දැන් ඩුබායි වල තත්ත්වය කියන්නේ ඉතින් සාමාන්‍ය විදිහට යනවා. ඒ වුණාට මේ සේෆ්ටි අතින් නම් එහෙම ලොකුම ගැටලුවක් නැහැ ඉතින්. අර ජොබ් වල ප්‍රශ්නයක් තියෙනවා දැන් හැමෝටම. ඒ කියන්නේ ගොඩක් ෆොරිනර්ස්ලා එන එක අඩු වෙනවනේ මේ ප්‍රශ්නේ නිසා. එතකොට ජොබ් හොයාගන්න අමාරුයි දැන් මේ දවස්වල. කොහොම හරි ඉතින් තියෙන ජොබ් එක රැකගෙන ඉන්න ඕනේ. ඒක නැති වුණොත් එimhe හරි අමාරුයි ජොබ් එකක් හොයාගන්න. මොකද හැම ආයතනයකම නිමාඩු දෙනවා ඔක්කොටම. සමහර ඒවා පඩි නැතුව නිමාඩු දෙනවා. සමහර ඒවා පඩිත් එක්ක නිමාඩු දෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට ඉතින් ස්ටාෆ් එක අඩු කරන්න ඕනේ. මොකද වැඩ කරන්න ගෙස්ලා නැතුවහම මිනිස්සුන් ඉතින් මේ කියන්නේ ඇවිල්ලා වැඩක් නැහැනේ. විසි නැත්තම් ඉතින් ඒක නිසා එහෙම මාරුවට එහෙම ගෙන්නනවා කට්ටිය. ඉතින් කොච්චර කල් ඉතින් යයිද දන්නේ නැහැ ඒක හරියන්ද. දැනට ඉතින් එහෙම තමයි. ඉතින් ඔය වෙලවල යුවේ ඉන්න කට්ටිය ගොඩක් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ ජොබ් වලින්. මැද පෙරදිග දැන් ඔක්කොටම එහෙම තමයි දැන්. මොකද කලාපෙටමනේ මේ ප්‍රශ්නේ ආවේ. ජොබ් එකක් නැතුණාම ඉතින් ඒක තේරෙනවා ජොබ් කරන කට්ටියට. ඔය ඇවිල්ලා ආතල් එකේ ඉන්න කට්ටියට නෙමෙයි. ගොඩක් අය ඇවිල්ලා මේ ජොබ් හොයන්නේ නැහැ නේ ඉසිට ඇවිල්ලා. අන්තිමට වීසා ඉවරනාට පස්සේ හැම දැන්ටම CV දානවා ජොබ් එකක් හොයලා දෙන්න කීපේ. සියන ජොබ් එක තියෙන අයගේ කොහොම හරි ඉතින් රැක ගන්න බලන්න ඕනේ මේ තත්ත්වෙත් එක්ක. මොකද මේ සමහර විට පඩි ඉතින් අඩුවෙන් හම්බෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මොකද
මාඩුත් දෙනවා. මොකද ඒගොල්ලන්ගේ වෙස්ටේජ් එක වැඩි කර අඩු කරගන්න හදන්නේ. ඉතින් එහෙම තමයි අපිට උනත් එහෙමයි. අපිටත් දවස් ගානක් නිමාඩු දෙයි. තාම නම් යනවා. ඉතින් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් සල්ලිත් ඕනේනේ. ලංකාවට ගිහිල්ලා කරන්න දෙයක්වත් නැහැ අපිට. ඒ නිසා ඉතින් මේ අල්ලගෙන ඉන්නවා. අමාරුම වෙලාවේ අල්ලගෙන ඉන්නවා ඉතින් මේ වෙන කරන්න දෙයක්වත් නැහැ. මේ මාරේ ඉතින් මේ රට ඇදගෙන යන එක ලොකු දෙයක්. මෙච්චර මේ ප්‍රශ්න වෙලා තියෙද්දි හැමදේම ඉතින් ගණන් කෑම වර්ග වලින් ගත්තොත් එළවලු වර්ග පළතුරු ඔක්කොම ගණන් ගියා. ඒක ටිකක් දැනෙන්නම ගියා ගණන් මේ වෙලාවේ හැටියට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ යන්නේ මෙට්‍රෝ එක. ඒ කියන්නේ ගොඩක් අයට ඒක දැනෙනවා. අඩුපාඩු වලින් එහෙම ඉන්න අයට මේ ඒ වැඩි විච එක දැනෙනවා පොඩ්ඩක්. සමහර අය ඉන්නවා පොඩි ඇත්තටම කිව්වොත් ලංකාවේ ගොඩක් අය ඉන්නවා මේ පොඩි පඩි වලට වැඩ කරන අය. මම දැනුවත්වත් ඉන්නවා. ඉතින් ඇත්තටම ඉතින් කරන්න දෙයක් නැතිකමට ඇවිල්ලා මේ වැඩ කරන්නේ. මොකද මේ ජොබ් හොයාගන්න අමාරු නහම අහුවෙන එකකට යනවා. මොකද වියදම් කරපු සල්ලි හොයාගන්නත් බැහැ. ඉතින් ගොඩක් අයට කෑම බීම හම්බෙන්න තැන් තියෙනවා, නැති තැනුත් තියෙනවා. ඉන්න තැන් හම්බ වෙනවා, ඉන්න තැන් නැහැ. ඒකද එතකොට වියදම් වෙනස්. අර අඩු පඩි හම්බෙන අය නම් ගොඩක් වෙලාවට ඉන්න හම්බ වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එකත් හම්බ වෙනවා. කෑම එහෙම නම් ඉතින් හම්බ වෙන්නේ. වැඩ කරන තැන්වල සමහර තැන්වල කෑම දෙනවා. හොටෙල් ෆීල්ඩ් එකේ එහෙම නම් කෑම ඉතින් ගොඩක් තැන්වල හම්බ වෙනවා. ඒත් හැම තැනම නැහැ. ඉතින් ඒක හන්ද පරිස්සම් වෙන්න ඕනේ ඉන්න කට්ටිය. ගොඩක් අය ජොබ් කරන්න බෑ ගියාම අයින් වෙනවා අමාරුයි. ඉතින් අපි කාපු කට්ට මාර කටු කාලා තියෙනවා ඉතින්. මේ තියෙන්නේ ඇමරිකන් හොස්පිටල් එක මෙතන තියෙන්නේ. ඒ කැම්පස් එක ලස්සනයි. ෆවුන්ටන් එකක් එහෙම තියෙනවා මෙතන. වෙන ලස්සනට ඇතුළට යන්න බෑ. මේ මල් වවල ලස්සනට මල් වල තියෙනවා. හරි ලස්සනයි. ලෝකෙ කොහේ නැතත් මෙහෙනම් මල් තියෙන හැම මලම ලෝකෙ තියෙනවා. දැන් මේ දවස්වල මෙඩිකල් ගාඩන් එක ෆ්‍රී දෙනවා මේ මාසේ 15 වෙනිදා 31 වෙනිදා මේ UAE රෙසිඩන්ට් ඉන්න අයට. ඉතින් ID එක තියනවා නම් හැමෝටම යන්න පුළුවන් බලන්න. හැබැයි ඉතින් ඇඟිල්ලක් ගන්න ඉඩ මදි වෙයි. මේ ෆ්‍රී පුළුවන් හැමෝම යන්න. ඔය අවස්ථාවක් හම්බෙන්නේ නැහැ එහෙම ආයෙලේසි. දිරම් 70ක් විතර මම හිතන්නේ ටිකට් එක. ඉතින් ෆ්‍රී යන්න තියෙන එක ලොකු දෙයක් නේ. පුළුවන් නම් ගිහිල්ලා එන්න හැමෝම. මේ තින්නේ මගේ භවන තමයි. ඉතින් මේ එහෙනම් වීඩියෝ එක බලපු අයට බොහොම ස්තුතියි. මේ subscribe කරලා තියාගන්න. මම ඉතින් පුල් පුලන් වෙලාවට ඉස්සර දානවා දුබයි වල
එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. අපි ආයේ හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.